ආයිබෝවන්. ඔන්න මම අදත් ආවා නිලන්ත ක්‍රියේෂන්ස් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න. අද මම කතා කරන්න ඉස්සර වෙලා මම ඔයාලට කියනවා ගොඩක් ස්තුතියි මගේ YouTube channel එක බැලුවාට නිලන්ත ක්‍රියේෂන්ස් subscribe කරාට comment කරාට like කරාට ඔයාලට ගොඩක් ස්තුතියි. මේක මේ වීඩියෝ තායිත් බලන්න කියලා මම කියනවා මාත් එක්ක එකතු වෙන්න කියනවා. මම කරන වීඩියෝ වලට ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩාක් වුමනා කරනවා. මාත් සමග එකතු වෙලා මාත් එක්ක මේ ගමන යන්න මට උදව් කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මම අද පාට කරන්න යන දේ මේ ඔයාලට සමහරට හිනක් යයිද දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මට මෙහෙම දෙයක් කියන්න හිතෙනවා. ගලන දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු අඬයි බොල් අහසේ මගේ හිත සංකාව දේ ගලන දොළ පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු අඬයි බොල් අහසේ මගේ හිත සංකාව දේ. මේක කියන්නේ නම් නිර්මලා රණතුංග මහත්මිය ලියලා තියෙන යමුනා මාලිනී පෙරේරා සංගීතය විජේරත්න රණතුංග මහතා. මම මේක කිව්වට මගෙන් මොකක් හරි අසාධාරණයක් වුණා නම් මම සමාව ඉල්ලනවා. නමුත් මේ දවස්වල මේ සින්දුව හරියට යනවා. මම එක මුලින්ම මේ සින්දුව ඇහැව්වා. එතකොට මට හිතුණා මේ කියන මේ ගායිකාව මේක අමුතු විදිහකට කියන්න try කරලා තියෙනවා කියලා නෑ මම හිතුවේ. ඒ වුණාට පස්සේ මගේ පුතාට මගේ අම්මේ ඔක AI මේ නිර්මාණයක් කියලා. එහෙම සින්දු ගොඩාක් තියෙනවා. මම ඊට පස්සේ දැක්කා ගොහිම ගොඩාක් සින්දු මේ YouTube එකේ ලංකාවේ සින්දු, සිංහල සින්දු, ප්‍රසිද්ධ සින්දු, ලස්සන සින්දු, ඒ කියන්නේ අපි ආදරය කරපු සින්දු ගොඩාක් තියෙනවා. මට හරි දුක හිතුණා ඒක දැක්කම. හැබැයි ඒවල විෂුවල් ලස්සනයි. ඒවා කරලා තියෙන විදිය ගොඩාක් ලස්සනයි. ඒ දක්ෂකම මම අගය කරනවා. ඒ වුණත් මේ ගැන මට කියන්න ඕන කියලා මට හිතුණා. මම මේ ගැන හෙව්වා. කලාකෘති වලට ඇයි මෙහෙම කරන්නේ? මෙහෙම අයිතිය ඒවල අයිතිය රැක ගන්න කිසිම නීතියක් නැද්ද කියලා. එතකොට YouTube එකේ මේ YouTube නෙමෙයි Google එකේ තියෙනවා. ඒක බලනකොට තියෙනවා අපේ නීති තියෙනවා. හැබැයි මේ AI වලට තාම නීති හැදිලා නැහැ. AI නිර්මාණයක් අයිතිය කාටද කියනවත් නීතියක් හැදිලා නැහැ ලංකාවේ. එංගලන්තය වගේ රටවල්, ඒ කියන්නේ එංගලන්තය ගත්තම එංගලන්තය වගේ නීතිය ක්‍රියාත්මක වන රටවල් වල නම් AI සම්බන්ධයෙන් නීතියක් හදලා තියෙනවලු. මම මේක දැක්ක ලියලා තියෙනවා. මේ ඒ කියන්නේ ඒ රටවල් දැන් කවුරු හරි AI නිර්මාණයක් කරනවා නම් ඒ නිර්මාණයේ අයිතිය එයාටම තියාගන්න පුළුවන් විදියට මේ නීති හදලා තියෙනවා. නමුත් දැන් මම මේ කතා කරන්නේ මේ අපි අපේ ඒගොල්ලෝ නෙමෙයිනේ කියන්නේ තනි අයිතියක් තනි නිර්මාණයක් නෙමෙයි මේ වෙන කෙනෙක්ගේ නිර්මාණයක් අරගෙන ඒක අලුත් විදියකට කියලා වෙනම කෙනෙක් කියලා වෙනම කටහඬකින් වෙනම කෙනෙක් ඒ කියන්නේ ඩිජිටල් විදියට මියුසික් දාලා කියන්නේ කවුරු මියුසික් ගහලවත් මොකක්වත් නැහැ ඒ විදිහට මියුසික් මේවා කරලා එහෙමනේ කරලා තියෙන්නේ. එතකොට ඒකට කිසිම කෙනෙකුට අයිතියක් කියන්න බෑ තවත් කෙනෙක්ගේ දෙයක් අරගෙන හදපු කෙනෙකුට. එතකොට ඒක ප්‍රසිද්ධ කරලා ඒ වගේ ප්‍රසිද්ධියේ ගොඩාක් දේවල් ලංකාවේ දාලා තියෙනවා. ඒක තනිකරම වැරදි කියලා මම කියන්නේ. මොකද වැරදි කියන්නේ මේ රටවල වල තියෙන ලස්සන සින්දු මම කවදාවත් දැකලා නැහැ. ඒවා AI නිර්මාණයකින් එළියට ඇවිල්ලා තියෙනවා. මොකද මේ රටවල ඒ හා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා තමයි වෙන්නේ නැත්තේ. නැත්නම් එන්න පුළුවන් මේ රටවල වල අපේ රටේ එහෙම තාම හැදිලා නැති හින්දා අපේ රටේ එන ඕනම දෙයක් හොඳ දෙයටයි නරක දෙයටයි ඕනවට වැඩියෙන් කර බාර ගන්නවා. කියන්නේ අර ඕනවට ඕනම දෙයක් ඕනේ නැහැ කියවා වගේ අපේ රටේ ඒක ගණන් ගන්නේ නැහැ. කරනවා නම් කරන්නම් බාලා දිගටම කරගෙන යනවා. ලස්සනයි AI නිර්මාණ. නමුත් අපි එහෙම දෙයකට අසු වෙන්න හොඳ නැහැ කියලා තමයි මම කියන්නේ. අනික ඒවල අයිති අය ඒගොල්ලෝ දැනගන්න ඕන ඒ වෙනුවෙන් ගහම ක්‍රියාත්මක වෙන්න. මම කියන්නේ ඒකයි. එතකොට ඒවල මේ අපිට කවදා හරි අපි නැති කාලෙක උනත් ඒවල අගේ එතකොට තියෙනවා සංරක්ෂණය වෙලා තියෙනවා මේක කියන්නේ මෙයා මේක ලියලා තියෙන්නේ මෙයා එන්නේ ඒ වගේ තියෙනවා. මොකද මම දැක්ක ගීතයක අයිතිය එයා මේ මිය ගිහිල්ලා අවුරුදු 70ක් යනකම් ලංකාවේ තියෙනවා. එතකොට ඒ අයිතිය රැක ගන්න අපි උත්සාහ කරන්න ඕන. මෙහෙම නිර්මාණ වෙන්නේ මේවා එළියට ආපුවම
අලුත් ජෙනරේෂන් එක එතකොට ඒ නිර්මාණය හරහා දුවන්නේ. ඒගොල්ලෝ රස විඳින්නේ ඒ නිර්මාණය. අර පරණ නිර්මාණ ගැන නෙමෙයි. ඒගොල්ලෝ කවදාවත් හොයන්න යන්නේ නැහැ මේක කවුද ලිව්වේ මේක කවුද ගැව්වේ කියලා හොයන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට අර ලස්සනට ඇහෙනවා ලස්සන විෂුවල් එකක් දකිනවා. ඒගොල්ලෝ ඒක ගැන තමයි හිතන්නේ. එතනින් එහාට දෙයක් හිතන්නේ නැහැ. මම මේක ගැන හොයනකොට මම දැක්ක මේ චාණක්‍ය ජයදේව කියලා මේ පත්තරේ ලියන කෙනෙක් මහත්මයෙක් මේ ඩේලි මිරර් පුවත්පතට ලියලා තියෙන එයා ලියලා තියෙනවා AI වල අයිතිය ගැන එයා ලියලා තියෙන්නේ. එතකොට මම මේ කතා කරන මාතෘකාවටත් එයා මේ අගයක් දීලා පොඩි දෙයක් කියලා තියෙනවා. මට හිතුණා ඉතින් ඒකත් මේ මං කියන එක හොඳයි කියලා. මේ මං ඒක ඔයාලට ඇහෙන්න කියන්නම්. සංගීත උත්පාදනයට ඉඩ සැලසෙන AI යෙදුම් ලෝකයේ කුණාටුවකට හසු කරගෙන ඇත. ඔය මම කියපු දේ. එය මුල් නිර්මාණකරුවෙකුට සමාන ශබ්දයක් ඇති සංගීතයක් නිර්මාණය කරයි. පරිශීලකයන්ට Tamanට අවශ්‍ය ගීතය නිර්මාණය කිරීමට AI භාවිතා කිරීම ගැන සතුටු විය හැකි නමුත් රංගන ශිල්පියාට, නිර්මාපකයාට සහ ගීත රචකයාට ඒ සම්බන්ධයෙන් පටිගත කිරීමේ ලේබල් සහ සංගීත පටිගත කිරීමේ කර්මාන්තය කරන අයට කුමක් සිදුවේද යන්න අදාළ ප්‍රශ්නයක් මතුවෙනවලු. අනිත් පැත්ත නම් ඒ යෙදුම්මගේ නිර්මාණය කළ මෙම ගීත කිසියම් අවස්ථාවක නීත්‍යානුකූල නම් ඒ යෙදුම්මගේ නිර්මාණය කරන ලද ගීතයක අයිතිය කාටද? ඒ කියන්නේ AI වලින්ම නිර්මාණය කරපු ගීතයක අයිතිය කාටද කියලා තමයි අහන්නේ එයා. නමුත් එයා මුලින් කියලා තියෙන ටික තමයි මට ගන්න ඕනකම තිබ්බේ. ඒ කියන්නේ ඇත්තට මේක නිකන් කුණාටුවකට අහු වෙලා වගේ ලංකාවේ විශේෂයෙන් ලංකාවේ ඔහේ යනවා රැල්ලට යනවා. ඒක හරිම මේ හොඳ නැති දෙයක් කියලා මට හිතෙන්නේ. මම ඊට පස්සේ නිකමට මම මේ සින්දුව මේ උදාහරණයකට ගත්තේ මේ මොනවත් හින්දා නෙමෙයි මේ සින්දුව තමයි මේ දවස්වල ප්‍රසිද්ධිය යන්නේ ගොඩක් වෙලාවට. ඒ හින්දා මන්ට ඉතින් අහු වුණා ওই සින්දුව ගත්තා මම දැක්ක තව මඩේලාගෙන තාරාවන් ඔය වගේ තව සින්දු ගොඩාක් ගහලා තියෙනවා. මේ හැබැයි ලස්සනයි මම ඒක කවදාකවත් කැතයි කියන්නේ හරි ලස්සනට කරලා තියෙන වැඩේ. නමුත් මම කියන්නේ එයා ඒ කරන කෙනාට පුළුවන් එයාලගේම නිර්මාණය ඉදිරියට දාන්න මේ වගේ වෙන කෙනෙක්ගේ නිර්මාණයක් අරගෙන එහෙම වෙනස් කරලා දාන එක හරිම හොඳ නැහැ කියන එකයි මම කියන්නේ. දැන් මම මේ සින්දුව මම ඔරිජිනල් සින්දුව 2014 දාලා තියෙන එකක් බැලුවා. ඒකේ views තියෙනවා 52203ක්. ඉතින් හිතන්නකෝ ඒ කාලේ හැටියට ඒ කාලේ AI තිබ්බේ නැහැ ඒ කාලේ ඉතින් ඒක ලොකු ගාණක්. නමුත් 2025 මේ සින්දුව ඔරිජිනල් එක ආපහු දාලා තියෙනවා. ඒක බලලා තියෙන 2551යි. අහලා බලන්නකො මම දැන් මේ සින්දුව දාන්න 2025 දාලා තියෙන එක. අහලා බලන්නකො. ඔයාලා කාලෙකට පස්සේ ඒක අහනවා ඇත්තේ. මේක ඒගොල්ලෝ රිමික්ස් කරලා දාලා තියෙනවා නිව් version එක. ඒ කියන්නේ අලුතින් මියුසික් යොදලා ආපහු මම ඒ ගායිකාවම කියලා දාලා තියෙනවා. 2025ම එකත් එලි දක්වලා තියෙන්නේ. ඒක ගොඩාක් ලස්සනයි. ගොඩාක් අය බලලා තියෙනවා. 59,1751ක් බලලා තියෙනවා. ඒක ලස්සනයි. මම ඒකට මොනවත් කියන්නේ නැහැ. මොකද ඒක එයාම කියලා තියෙන එක. එයාගේ අයිතිය ඇතුව කරපු වැඩ. ඉතින් ඒක හරි ලස්සන නිර්මාණය කරලා දෙන එක හරි ලස්සන නිර්මාණයක්. ඒ වගේ දේවල් වලට අපිට මොනවක්වත් කියන්නත් බෑ. ඒව අපිට රස විඳින්නත් පුළුවන්. ඔයා ඒ සින්දුවත් අහන්න මම ඒකේ කොටසකුත් දාන්නම්. හරිම ලස්සනයි ඒක. නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි
නේද? ඉතින් මම දැන් ඔන්න දැන් දානවා මේ අන්තිම එක AI නිර්මාණය මේ සින්දුවේ. ඒක බලදින 1,18,570. බලන්නකෝ දැන් ඒක ඇවිල්ලා AI ඇවිල්ලා කොච්චර ටික කාලයක්ද. ඉතින් බලන්න කොච්චර දෙනෙක් ඒක බලලා තියෙනවද අර ඔරිජිනල් සින්දුවත් එක්ක බලන්න මේ දෙකේ පරාසය කොච්චර වැඩිද කියලා. මේ ඒ කියන්නේ තරුණ පරපුර AI නිර්මාණ මේ අගය කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ ඒගොල්ලන්ගේ කනට ඇහෙන්නේ. ඉතින් ඕක ඒගොල්ලෝ පරණ දේවල් හොයන්න යන්නේ නැහැ. ඒතකොට මේ පරණ දේ අගය නිකම්ම නැති වෙලා යනවා. ඒක ප්‍රසිද්ධ වුණ නැත්නම් නැති වෙනවනේ දන්නේ නැහැ කෙනෙක් උවමනාවෙන් හියුවොත් ඇරෙන්න නැත්නම් ඒ ගැන දන්නේ නැහැ. මේකත් අහලා බලන්න. හරිම ලස්සනයි අහලා බලන්න. ගලන තොල පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි පොල්ලහසේ මගේ හිත සංකාව දේ ගලන තොල පාරේ නුඹේ හඬ දෝංකාර දේ අකුණු හඬයි පොල්ලහසේ අහන්න දෙන්නේ. ඉතින් මම කියන්නේ දැන් මේ සම්බන්ධයෙන් මට ඇත්තටම ඕක තමයි කතා කරන්න ඕන. මොකද මම ඇත්තටම හරි ආදරේ සංගීතෙට නිතරම රස විඳින කෙනෙක්. මම ගීත අහන කෙනෙක්. එතකොට මේ වගේ දේවල් වෙනකොට මට ඉතින් මේ දුකක් හිතෙනවා. අලුත් අය මොකද අපේ දුවල වගේ කට්ටිය වගේ සින්දු හරි අහනවා හරි අඩුයි. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඔය ඕකට ආසිතනව ඇරෙන්න මේ වෙන මේ දෙයකට ඒගොල්ලන් හිතේ යොමු වෙන්නේ නැහැ. මට හොඳම උදාහරණය තමයි තියෙන්නේ. කියන්නේ දෙයක් අලුතින් වෙනකොට ඒගොල්ලෝ අහනවා. කාගේද කින්දමන්ද හොයන්නේ නැහැ. මේ ළඟදී මේ මම අර ක්ලැරන්ස් රිදන් ඔෆ් ද ගිටාර් එකේ සින්දු ඒකේ මංගෝ කරුණැන්දේ දානකොට ඉතින් ඒක දුවගේ කනට්ටක් ගාලා ඇහුණා. අලුතින් මියුසික් දාලා ගහන සින්දුව කියන්නේ අලුතින් තියෙන එක ටක් ගාලා එයා අල්ලගෙන ඒක දැන් කියනවා. ඉතින් එතකොට මට හිතෙනවා ඒගොල්ලෝ අල්ලගන්න ඕක කවුද කියන්නේ කින්දමන්ද ඒගොල්ලන්ට අදාළ නැහැ. ලස්සන හඬ විෂුවල් එක ඒව තමයි ඒගොල්ලන්ගේ මේ ලෝකයද. එතකොට මේ වගේ දෙයක් වෙනකොට ඒක අපි ටිකක් බලන්න ඕන. ඇයි මේ එහෙම දෙයක් වෙන්නේ? එතකොට ඒ වෙනුවෙන් කතා කරන්න පුළුවන් අය කතා කරන්න ඕන. ඒ වෙනුවෙන් විශේෂයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. අනික ලංකාවේ වගේ රටක ඇයි හැමතිස්සෙම ඔය වගේ දේවල් කරන්නේ? නිකන් හිතන්නේ බලන්නේ නැතුව කාගේවත් දේවල් අරගෙන ඇයි ප්‍රසිද්ධ කරන්නේ? අන්න ඒක ටිකක් හිතලා බලලා කතා කරන මේ කරනවා නම් මම ඇත්තටම කැමතියි. මම මේ කතා කරපු දේ ඕගොල්ලෝ මොනවා හිතනවද දන්නේ නැහැ. ඕගොල්ලන්ගේ අදහස මට මේ දාන්න පුළුවන් නම් මම හරි සතුටුයි. ඔයාලට මොකද්ද හිතෙන්නේ? මම මේ කියපු දේ හරිද වැරදිද? ඒක ටිකක් කියන්න. මම හරි ආසයි. මාව subscribe කරන්න. මේ ඔයාලා පුළුවන් නම් මගේ වීඩියෝ එක ඉදිරියට ගෙනන්න මට උදව් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.